අපි දැන් ඔය ස්පීඩ් ඩිස්ටන්ස් එක ගැන කිව්වා ඔයගොල්ලන්ට. දැන් මම කියන්නේ ඔයගොල්ලන්ට මේගොල්ලන්ට දෙන කෑම ගැන. දැන් කෑම ගත්තොත් එහෙම මේගොල්ලන්ට හොඳ ශක්තිය තියෙන කෑම දෙන්න ඕනේ. එතකොට මේගොල්ලන්ට නිකන් පොඩි මික්සර් වර්ග දීලා හරියන්නේ නැහැ. මොකද මේගොල්ලන්ට කොට ලොකු ශක්තියක් ඕනේ ප්‍රයාසර කරන්න. මේගොල්ලෝ සාමාන්‍යයෙන් යාපනයේ ඉඳලා ගත්තොත් පැය 4මාරක් වගේ ඇතුළත තමයි රේස් එකක් කොළඹට ඉවර කරන්න ඕනේ. ඊට වඩා වැඩියෙන් ගන්නවා නම් ඒ කියන්නේ ඒගොල්ලෝ දවල් 1ට එනවා නම් දවල් 2ට එනවා නම් දවල් හැන්දෑවේ 5ට එනවා නම් ඒගොල්ලෝ වැඩක් නැහැ. එතනදී සමහර වෙලාවට උකුස්සෙක්ගේ ප්‍රහාරයකට බය වෙලා එහෙම පරක්කු වෙන්න පුළුවන් හොඳ පරිදි. එහෙම නැත්නම් සමහර වෙලාවට බ්ලඩ් ලයින් එක හොඳ වුණාට වැඩක් නැහැ. එයා ෆලෝ කෙනෙක් නා. රෑන අතෑරපු ගමන් 4500ක් එයා වෙන පරියන්ගේ පිටිපස්සෙන් ගිහලා ඊට පස්සේ ගේම තක් වුණාම ආපස්සට හැරිලා යනකොට රේස් එක ඉවරයි. මේ මේවාවල තමයි පොයින්ට්ස් තියෙන්නේ ලීඩර්ස්ලා ෆලෝවර්ස්ලා කියන කතාවල. රේස් එකකදී ඒ අපිට අවශ්‍ය කරන්නේ අන්න ඒකයි තෝරලා දාන්න ලීඩර්ස්ලා. ඉතින් මේ ලීඩර්ස්ලාව දානකොට ඒ එකම තව පරක්කු වෙන්න හේතුවක් තියෙනවා. මගේ අත්දැකීම අනුව ඔයාලගේ ඒරියා එක ඔයා ඉරක් ගහගෙන යනවා. දැන් මම කතා කරනවා අපි හිතමු ත්‍රිකුණාමලයට රේස් එක තියෙනවා. ත්‍රිකුණාමලෙන් තමයි සත්තු කොළඹට එන්න ඕනේ. එතකොට මේ ත්‍රිකුණාමලෙන් කොළඹට එන්න මේගොල්ලන්ට ජලාශයක් ක්‍රොස් කරන්න තියෙනවා. ඔය දඹුල්ල පැත්තෙන් එනකොට ලොකු ජලාශයක් තියෙනවා. ඒක ක්‍රොස් කරගෙන තමයි එන්න ඕනේ. එතකොට මේ සත්තු වතුරට හරි බයයි. මේගොල්ලෝ ඇල මාර්ග ලොකු තියෙනවා නම් ඒවට බය මේගොල්ලන්ගේ උඩ ගහලා ඒගොල්ලන්ගේ බය ඇරලා නැත්තම් ඒගොල්ලෝ බයයි. ඒගොල්ලෝ කෙලින්ම ඒක මග හරිනවා. ඒක මග හරින්නේ කොහමද? ඒගොල්ලෝ වෙන පරයියොත් එක්ක ගිහිල්ලා ජලාශය ඒ වතුර තියෙන සීමාව පහු කරලා වෙන තැනකින් එන්නේ. එතකොට අපිට වෙන්නේ රේස් එක පැරදෙන්න. මොකද ඒ වෙනකොට රේස් එකේ වෙන ඒගොල්ලන්ගේ සත්තු ගිහින් ඉවරයි. ඒගොල්ලන්ට ඒකේ වාසි තියෙන්න පුළුවන්. මොකද හේතුව ඒගොල්ලොන්ට මැප් රූලර් එක ඇඳලා ඉරක් ඇඳාම කිසිම ජලාශයක් ක්‍රොස් කරගෙන එන්න නැහැ පරිවියට. එතකොට අපිට තමයි ඒක තියෙන්නේ. ඒකට ඒ අවාසිය තියෙනවා. නමුත් ඒ අවාසිය තියෙනවා කියලා රේස් එකේ ඔයාලට ඒක නිදහසට කරුණක් හැටියට ගන්න බෑ. ඕගොල්ලෝ මොනවද කරන්න ඕනේ? ඕගොල්ලෝ ඒ ජලාශයේ ඒක ට්‍රේනින් කරන්න ඕන විදියක් තියෙනවා. ඕගොල්ලෝ මැප් රූලර් එකේදී මම කරන්නේ ඒ ජලාශයේ ඒ පැත්තේ තියෙන ඔරුවක් හෝ බෝට්ටුවක් හෝ කතා කරලා මේ සත්තුන්ව ඒ ජලාශයේ ඉරෙම්ම තමයි මම මේගොල්ලන්ව ඒකට අරගෙන යන්නේ. ඒ හේතුව එතකොට මේගොල්ලෝ ඒ වතුරේ දැකලා මේගොල්ලෝ ඒ වතුරේත තියෙන බය නැතුව යනවා. එතකොට මේගොල්ලන්ව ත්‍රිකුණාමලේ අරපුවාම මේගොල්ලෝ ඒ ජලාශයේ උඩින් ජලාශය ක්‍රොස් කරනවා. මේගොල්ලන්ට පුරුදුයි. පැහැදිලිද? එතකොට ඒ විදිහට තමයි සී රේස්. එතකොට ඒ වගේ පුරුදු කරපුවාම සී රේස් එකකත් යාපනයෙන් එහාට තව කිලෝමීටර් 25ක් යනවා කියලා කිව්වොත් පරවියාට අර මුහුදේ ඉතුරු කිලෝමීටර් 25 එන්නත් එයා බය නැහැ. මොකද එයාට වතුර හොඳට පුරුදුයි. එයාට බය නැහැ. එහෙම බය තිබුණොත් පරවියට එයා අනිවාර්යයෙන්ම ওই වතුර ලොකුවට තියෙන ස්ථාන ක්‍රොස් කරන්නේ නැහැ උඩින්. එයා වටෙන් තමයි එන්නේ. ඒ වටෙන් එනකොට රේස් එක ඕගොල්ලෝ පැරදෙනවා.